මම නීතිඥ කසුන් කරුණානායක මම ඔයගලන්ට අද පෙන්වන්න යන්නේ PIN අංකය කොහොමද විනාඩි 2කින් ලබා ගන්නේ කියන එක ඔන්ලයින් හරහා. වෙලාව නාස්ති කරන්නේ නැතුව අපි ටක් ගාලා පටන් ගමු. අ ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් කියලා Google එකේ ටයිප් කරන්න. ටයිප් කරලා ඔයගලන්ට මේ විදිහට පෙන්නනවා. මේකේ access to e-service ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම ඔයගොල්ලෝ මෙන්න මේ ටැබ් එකට යනවා. මේ ඒ යන්නේ ශ්‍රී ලංකා ඉන්ලන්ඩ් රෙවෙනියු වෙබ්සයිට් එකට. ඒකේ tax pay registration ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඔයගොල්ලෝ මේ ටැබ් එකට යනවා. මේකේ ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්නේ ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක. ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක. ඒක සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ගේ ID නම්බර් එක සඳහන් කරන්න. සඳහන් කරලා මෙතන ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ සම්පූර්ණ නම. මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා ඔයගොල්ලන්ගේ සම්පූර්ණ නම මෙතන සඳහන් කරන්න. සමහරට අපි කියමු කරුණානායක අතුකෝරලාගේ මහින්ද සමරසිංහ. ඒ වගේ නමක් නම් ඒක සම්පූර්ණයෙන් මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මිස්ටර්ද මිසිස්ද ඒක සඳහන් කරන්න. සඳහන් කරලා මෙතන මුල අකුරු සමග නම ඉංග්‍රීසියෙන් ලියන්න. කරුණානායක අතුකෝරලාගේ මහින්ද සමරසිංහ නම් KAM සමරසිංහ. අන්න ඒ විදිහට තමයි එන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ උපන්දිනය මෙතන සඳහන් කරන්න. උපදිනු රට මොකක්ද කියලා සඳහන් කරන්න. ඒක ඔයගොල්ලෝ ලංකාවේ නම් ලංකාවේ වෙන රටක නම් වෙන රටක ඒ විදිහට දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති ඊමේල් හරහාද මේල් හරහාද දේවල් ලබා ගන්න කියලා දාන්න. දැන් ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ඊමේල් එක නිතර ගනුදෙනු කරන කෙනෙක් නම් ඊමේල් දාන්න. නැත්නම් මේල් දාන්න. එතකොට ඔයගොල්ලන්ට තැපෑලෙන් PIN සර්ටිෆිකේට් එහෙම ඔක්කොම ලැබෙනවා. ඔයගොල්ලන්ගේ ජෙන්ඩර් එක දාන්න මේල්ද ෆීමේල්ද. ඊට පස්සේ ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එක මොකද ඉංග්‍රීසිද සිංහලද දෙමළද. ඒ තුන ඔයගොල්ලෝ මෙන්ෂන් කරන්න. ඔයගොල්ලන්ට හම්බෙන්න ඕන ඩොකියුමන්ට්ස් මොන භාෂාවෙන්ද හම්බෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඩුවල් සිටිසන්ෂිප් තියනවද නැද්ද තවත් රටක. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඉන්කම් එක බිස්නස්ද එම්ප්ලොයිමන්ට්ද. ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් එම්ප්ලොයිමන්ට්. ඔයගොල්ලෝ බිස්නස් කරනවා නම් බිස්නස්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පෙන්ෂන් කෙනෙක් නම් අද කියලා දාලා මෙතන ලියන්න retired government servant කියලා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා මෙතන ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ගේ ස්ථිර ලිපිනය දාන්න. මේ කොටු තුනම ඔයගොල්ලන්ට සඳහන් කරන්න පුළුවන් ස්ථිර ලිපිනයට. මම මේ KJ එකේ ඔහොම දාලා තියෙන ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා ඔයගොල්ලෝ හරියට මේවා සම්පූර්ණ කරන්න. මම මේ සාම්පල් එකක් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මෙතන ඔයගොල්ලන්ගේ ජීවත් වෙලා ඉන්න පැත්තේ පළාත දිස්ත්‍රික්කය වාසි ලේකම් කාර්යාලය ගාමිණීධාරී වසම සඳහන් කරන්න. මෙතන ඔයගොල්ලෝ ජීවත් වෙන ලිපිනය දාන්න. ඔයගොල්ලන් කලින් දැම්මේ ස්ථිර පදිංචි ලිපිනය. දැන් ලියන්නේ ඔයගොල්ලෝ ජීවත් වෙලා ඉන්න ලිපිනය. ඒතොර මේ ලිපිනයට ඔයගොල්ලන්ට ලියුම් එහෙම එවද්දි දේශීය ආදායම් එකේ මේ ලිපිනයට එවනවා. මතක් කරලා මේ පෝස්ට් කෝඩ් එකත් ඔයගොල්ලෝ සඳහන් කරන්න ඔයගොල්ලන්ගේ පැත්තේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කන්ටැක්ට් කරන්න පුළුවන් නම්බර් එකක් ලියන්න. මොබයිල් නම්බර් එක, ගෙදර නම්බරේ, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. මේ මෙතන රතු පාට තරු දාලා තියෙනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ. මෙතන ඔයගොල්ලෝ සිංගල්ද මැරිඩ්ද ඒක සඳහන් කරන්න ඕනේ. ඔයගොල්ලෝ සිංගල් නම් සිංගල්, ඔයගොල්ලෝ මැරිඩ් නම් ඔයගොල්ලන්ට එනවා කොටුවක් ආයේ name of the spouse. ඔයගොල්ලන්ගේ ස්වාමි පුරුෂයා නැත්නම් භාර්යාවගේ නම, NIC නම්බර් එක, TIN නම්බර් එක එතන අහනවා. මම මෙතන සිංගල් කියලා දැම්මා. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් මැරිඩ් වෙලා ළමයි ඉන්නවා නම් මෙතන add child ගිහිල්ලා ළමයින්ගේ විස්තර ටික සඳහන් කරන්න. ළමයාගේ NIC නම්බර් එක නැත්නම් TIN නම්බර් එක, නම, සම්පූර්ණ නම, ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය, උපන්දින ඒ ටික දාලා සේව් කරන්න. ඒ වගේම ඊට පස්සේ අන්තිමට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ තව දෙයක් තියෙනවා බිස්නස් එකක් රෙජිස්ටර් කරලා තියෙනවා නම් තනි පුද්ගල ව්‍යාපාරයක් එහෙම නැත්නම් සමාගමක් තියෙනවා නම් ඒකේ විස්තර ටික දාන්න. ඇඩ් බිස්නස් ගිහිල්ලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතන national identity card number කියන එක සිලෙක්ට් කරලා මෙතන select file ගිහිල්ලා කම්පියුටරේ සේව් කරලා තියෙන national identity card එකේ PDF එකක් මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. මෙතන select file ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් අප්ලෝඩ් කරන්න. ඒ සේව් කරලා තියෙන තැනින් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරගන්න. හරි.
දැන් මේ විදිහට එතකොට NIC නම්බර එක සේව් වෙනවා ඔයගොල්ලන්ගේ. ඊට පස්සේ ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕන ඇයි ඔයගොල්ලෝ මේ රෙජිස්ටර් වෙන්නේ? අපි දන්නවා මේ දවස්වල කට්ටිය ගොඩාක් ටින් නම්බර් එක ගන්නෙ විත්හෝල්ඩින් ටැක්ස් එක 10%ක් ගහනවා පොලි ආදායමෙන් බැංකුවේ ලැබෙන. ඒක වළක්වා ගන්න ගොඩක් කට්ටිය ටින් නම්බර් එක අරගන්නවා. මොකද ඒ ටින් නම්බර් බැංකුවට දෙන ප්‍රකාශයේ ටින් නම්බර එක සඳහන් කරන්න ඕන හින්දා. ඒක හින්දා තමයි ගොඩක් මේ දවස්වල කට්ටිය ටින් නම්බර් එක ගන්නෙ. එතකොට මමත් ඒ හේතුව හින්දා කියලා හිතලා ඔයගොල්ලන්ට දැනුවත් කරන්නේ. ඒ හේතුව හින්දා නම් ඔයගොල්ලෝ ටැක්ස් පර්පස් කියලා මෙතන සඳහන් කරන්න. එහෙම නැත්නම් වෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව ඔයගොල්ලෝ සඳහන් කරන්න. ඇයි ටැක්ස් එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්නේ කියන කාරණය. හරිද? ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මෙතනදී ඔයගොල්ලෝ බැංකුවට දෙන්න ඕනේ ප්‍රකාශය දෙන්නේ ඔයගොල්ලන්ගේ වාර්ෂික ආදායම හැම පැත්තකින්ම ඔයගොල්ලන්ට ලැබෙන වාර්ෂික ආදායම මාස අවුරුද්දකට රුපියල් 18ට අඩුයි නම් එහෙම නැත්නම් මාසික ආදායම 1.5කට අඩුයි නම් තමයි ඔයගොල්ලෝ ඒ බැංකුවට ප්‍රකාශය ලබා දෙන්න ඕනේ. නැත්නම් ඉන්ලර් රෙවෙනියු එකෙන් එක දැනගත්තොත් ඔයගොල්ලන්ගේ ආදායම වැඩි කියලා ඒක අපරාධමය වරදක් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන next යනවා. දැන් මේ ඔක්කොම ෆිල් කරලා දැන් මොකක් හරි අඩුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට next යන්න බෑ වැටෙනවා. ඒක හරියට correct කරන්න කියලා. ඊට පස්සේ මේ ටික ඔක්කොම ඉවරනම ඔයගොල්ලෝ මෙතන next යනවා. මෙතන මම මේ සාම්පල් එකක් දාන හින්දා මම විස්තර දාන්නේ නැහැ. ඊට පස්සේ ඔක්කොම ෆිල් කරලා next යනවා. next යනවා. හරිද? next ගියාම ඔයගොල්ලන්ට මෙතන confirmation කියලා page එකක් එනවා. එතකොට මේ page එකේ ඔයගොල්ලන්ගේ විස්තර ඔයගොල්ලෝ ඇතුළත් කරපු විස්තර ඔක්කොම ටික වැටෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඒවා හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇතුළත් කරලා තියෙන විස්තර ආයේ අන්තිම වශයෙන් ඒ ටික ඔක්කොම පෙන්නනවා. ඔයගොල්ලන්ට ඒවා වැරදි නම් ඔයගොල්ලෝ ආයේ මෙතන back ගිහිල්ලා ඒවා ටික නිවැරදි කරගන්න ඕනේ. ඔක්කොම හරි නම් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සම්පූර්ණ නම ජාතික හැඳුනුම්පතේ තියෙන විදිහට මෙතන සඳහන් කරන්න. එතන ඔයගොල්ලෝ කවුද කියන එක සඳහන් කරන මොන වෘත්තියකද ඉන්නේ. ඩොක්ටර් කෙනෙක් නම් ඩොක්ටර්, ලෝයර් කෙනෙක් නම් ලෝයර්. එහෙම නැත්නම් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් හවුස් වයිෆ් කියලා ලියන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ රිටයර් වෙච්ච කෙනෙක් නම් රිටයර්ඩ් ගවර්න්මන්ට් සර්වන්ට් කියලා ලියන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර් එක ලියන්න. ඊට පස්සේ මෙතන අකුරු වගේක් තියෙනවා. ඒ අකුරු ටික ඇතුළත් කරලා ඔයගොල්ලෝ මේක සබ්මිට් කරන්න. සබ්මිට් කරපුවාම ඔයගොල්ලන්ට ඇක්නොලෙජ්මන්ට් නම්බර් එකක් ලැබෙනවා. මම මෙතන සබ්මිට් කරන්නේ නැහැ. මොකද මම මේ ඔක්කොම බොරු ඉන්ෆර්මේෂන් දාලා තියෙන ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා සබ්මිට් කරපුවාම ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා ඇක්නොලෙජ්මන්ට් නම්බර් එකක්. ඒ ඇක්නොලෙජ්මන්ට් නම්බර් එක මම පෙන්වන්න මම ගාව සාම්පල් එකක් තියෙනවා. හරි. මෙන්න මේ වගේ ඇක්නොලෙජ්මන්ට් නම්බර් එකක් පෙන්වනවා ඔයගොල්ලන්ට මේ තියෙන්නේ. එතකොට මෙතන ඒ ඇක්නොලෙජ්මන්ට් නම්බර් එකයි ඒක ඔයගොල්ලෝ මේක ඇප්ලයි කරපු දිනේ මේ දෙක පරිස්සම් කරලා ලියලා ඔය හරිය ලියලා හරි තියාගන්න. මොකද ඒක හරියට වැදගත් වෙනවා. ඒ වගේම මෙතන කියලා තියෙනවා notification will be mailed to you within 5 working days. ඔයගොල්ලන්ට මේක සාමාන්‍ය වැඩ කරන දින 5ක් ඇතුළත ඔයගොල්ලන්ගේ ටින් සර්ටිෆිකේට් එක ගෙදරට තැපල් කරලා එවනවා. එහෙම නැත්නම් ඊමේල් කරලා එවනවා. මෙතනදී මට නම් මම ළඟදී ඇප්ලයි කරලා මට වැඩ කරන දින 5ක් ඇතුළත ටින් සර්ටිෆිකේට් එක හම්බුණා. හැබැයි තවම ටින් සර්ටිෆිකේට් දෙකක් ඇප්ලයි කළා. ඒ දෙක හම්බුන්නේ නැහැ. ඒ දෙක මම අපේ පැත්තේ තියෙන ආදායම් බදු ශාඛාවට ගිහිල්ලා තමයි ලබා ගත්තේ. එහෙම සතියක් දෙකක් බලන්න හම්බුනේ නැත්නම් ඔයගොල්ලෝ ළඟම තියෙන දේශීය ආදායම් ශාඛාවට යන්න. ඒක සමහරට ගොඩක් වෙලාවට ඔයගොල්ලන් කච්චේරිය තියෙන්නේ. එහෙම නැත්නම් වෙන තැනක තියෙන්නත් පුළුවන්. එතෙන්ට ගිහිල්ලා ඒක ලබා ගන්න. මතක් කරලා. ඒක කිය ගමන් ඔයගොල්ලන් ටින් සර්ටිෆිකේට් එක ID නම්බර් එක දුන්නේ ගමන් එහෙම නැත්නම් මේ ඇක්නොලෙජ්මන්ට් නම්බර් එක දුන්නේ ගමන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම ඔයගොල්ලෝ මේ විදිහට කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට යන්න වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශාඛාවට හරි කොළඹ තියෙන ප්‍රධාන ශාඛාවට එතෙන්ට ගිහිල්ලා තමයි ඔයගොල්ලන් ලබා ගන්න වෙන්නේ. මේ දවස්වල සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. ටින් නම්බර් එක ලබා ගන්න සෑහෙන වෙලාවක් යනවා ඔයගොල්ලන්ට ඒක ලබා ගන්න එහෙම ගියොත්. ඒ වගේම මාසයක් දෙකක් යනවා ටින් සර්ටිෆිකේට් එක හම්බෙන්න. හැබැයි මේ විදිහට ගත්තොත් ඔයගොල්ලන්ට විනාඩි දෙකෙන් මේක ඔක්කොම ටික ෆිල් කරලා සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මේක තැපෑලෙන් එනවා සතියෙන් දෙකෙන්. එහෙම ආවේ නැත්නම් ඔයගොල්ලන්ට ළඟම තියෙන දේශීය ආදායම් ශාඛාවට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ID නම්බර් එක දීලා එහෙම නැත්නම් ඇක්නොලෙජ්මන්ට් නම්බර් එක දීලා මේක ටක් ගාලා ලබා ගන්න
පුළුවන් ටින් සර්ටිෆිකට් එක. ඔයගොල්ලන්ගේ කාලය විශාල වශයෙන් ඉතිරි වෙනවා මේ විදිහට ඔන්ලයින් මේක ඇප්ලයි කිරීම හරහා. ඇත්තට මට මේ සම්බන්ධව තමයි ඔයගොල්ලන් අද දැනුවත් කරන්න උනේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ ගැන දැනුවත් වුණා කියලා. ඔයගොල්ලෝ මගේ මේ YouTube channel එක හරහා මේ වගේ තව වීඩියෝස් බලා ගන්න ආසයි නම් මාව ඔයගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයගොල්ලන්ට පුළුවන් මේක ඉදිරියට අරන් යන්න.